ආයිබෝවන් මම MP Auto Parts එකේ ඕනර්. ඉතින් මම හිතුවා සාමාන්‍යයෙන් වාහනයක අනතුරක් වළක්වා ගන්න ප්‍රධාන හේතුව තමයි ඇකියුලේටර් සහ මොඩියුලේටර් එක. ඒ කියන්නේ ABS එක. ඉතින් අද කළු කඩකාරයෝ ඒ කියන්නේ වංචාකාරයෝ කරන දෙයක් තමයි ඇක්සියෝ වාහනයක් කිව්වොත් එක මිලක්, බොක්සි වාහනයක් කිව්වොත් තව මිලක්, ඇප්ප වාහනයක් කිව්වොත් තව මිලක්, ප්‍රියස් වාහනයක් කිව්වොත් තව මිලක්, CHR බොක්සි එක මිලවක්. හැබැයි ඕගොල්ලන්ට මම අද ඕගොල්ලන්ට සරලව තේරුම් කරන්න දෙයක් කියනවා. බලන්න මෙතන තියෙනවා ඇක්ප, ඇක්සියෝ, CHR, බොක්සි, ABS මෙතන තියෙනවා ඇකියුලේටර් සහ මොඩියුලේටර්. බලන්න මේ මොඩියුලේටර් ඔක්කොම එකයි. ඔක්කොම එකයි. මේ ඔක්කොම එකයි. නමුත් කළු කඩකාරයෝ කරන්නේ ඇක්සියෝ කිව්වොත් වෙන ගාණක්, ප්‍රියස් කිව්වොත් වෙන ගාණක්. දැන් මගේ එහෙම නැහැ. මම මගේ මිල තීරණය කරන්නේ ABS එකේ අවුරුද්ද අනුව. ඒ හේතුව තමයි අවුරුද්ද අලුත් වෙන්න ABS එකක් වැඩිපුර කාලයක් සහ වැඩිපුර කිලෝමීටර් ගාණක් දුහන්න පුළුවන්. ඉතින් මම ජපානයෙන් මගේ ෂිප්මන්ට් එක ඇවිල්ලා තියෙනවා. මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ ඇටච් කරනවා මගේ ෂිප්මන්ට් එක. ඉතින් බලන්න මේ ABS වල තියෙන ක්වොලිටි එක. මම ජපානයෙන්ම ඕඩර් කරලා තියෙනවා. හැබැයි තව දෙයක් තියෙනවා. දැන් මම ෂිප්මන්ට් එකක්ම මගේ එන නිසා ඩිරෙක්ට් මම මෙතනට මගේ ෂිප්මන්ට් එක එන නිසා මට වඩා අඩුවෙන් දෙනවා නම් කවුරු හරි මට වඩා අඩුවෙන් දෙනවා නම් ෂිප්මන්ට් එකක් එන්නේ නැතිව එතන ලොකු ප්‍රශ්නයක් කියන එක හිතා ගන්න. මොකද වෙන රටවල් වලින් එනවා. ජපාන් අර ඩුබායි එනවා. ඒ වගේම ABS රිපෙයාර් කරලත් විකුණනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ තේරුම් ගන්න මගෙන් ජපානි ෂිප්මන්ට් එකක් ඇවිල්ලා ඇයි මට අඩුවෙන් ඒගොල්ලන්ට මට වඩා අඩුවෙන් වෙන තැනක තියෙන්නේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. අනිත් එක තමයි ABS එක කියන්නේ අනතුරක් වළක්වා ගන්න ඔයගලගේ ළමයි යන්න පුළුවන්, ඔයගලගේ මුළු පවුලම යන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ හරි වැදගත් කරන්න වගකීම. දැන් වගකීම පිළිබඳව මම ඔයගොල්ලන්ට කතා කරොත් දැන් බලන්න ඕනම් වර්ක්ෂොප් එක කියලා මේ වගේ ABS 15ක් තියෙනවද කියලා. තවත් තියෙනවා, තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මට ABS රිටර්න් 20ක් ආවත් අපේ කම්පැනි ස්ට්‍රෝක්. ජපාන් ෂිප් අඩි 40ක් මෙහෙට එනවා. ශක්තිමත් කම්පැනියක්. ඒක නිසා මල් වගේ වර්ක්ෂොප් කරලා මල් වගේම වැහෙනවා. ඒ නිසා ඕගොල්ලෝ අද මේක හොඳ වීඩියෝ එකක් වෙයි. මට බණි. මට ලංකාවම බණි. මට අදාළම නැහැ. මට අදාළ මම අවංකවම දෙයක් කරනවා නම් අවංක කස්ටමර් මට. හයිකෝ.